මැද පෙරදිග යුද තත්වය දින 21ක් දක්වා ඇවිත් තිබෙනවා. එම දින 21 තුලදී ඔබ දකින්නට ඇති යුද්ධය කොතරම් දුරකට මැද පෙරදිගට සහ ලෝකයට බලපෑමක් කරාද කියන එක. ඒ වගේම මේ යුද්ධයේ වර්ධනය විසින් වර්ධන ආකාරය අනුව අපි කිසිවෙකුටත් එය අවසන් වන දිනයක් පිළිබඳව අනාවැ කියන්නට බෑ, පුරෝකථනය කරන්නට බෑ. අපේ බලාපොරොත්තුව යුද්ධය ඉක්මනින් අවසන් වේවි යන්න. නමුත් එය තිබෙන්නේ ඇත්තටම අපේ සීමාව තුල නොවේ. ඒ නිසා මේ යුද්ධය ඉදිරියට තවදුරටත් කොතරම් දුරකට කොතරම් දින ගණනාවක් වර්ධනය වෙයිද කියන එක පිළිබඳව අවධානය තබා ගනිමින් අපේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා වන ක්‍රියාවලියක රජය නිරතව සිටිනවා. විශේෂයෙන්ම අපට මේ යුදමය තත්වයේදී තිබෙන ප්‍රධානතම දෙය තමයි මේ බලශක්ති සැපයීම තහවුරු කර ගැනීම. ඒ සඳහා රජය විවිධාකාරයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් පවතිනවා. එකක් දැනට අපේ ගබඩාවල පවතින ඉන්ධන සංචිත වලට අමතරව ඉන්ධන ඇනවුම් තහවුරු කර ගැනීම සඳහා තෙල් සංස්ථාවත් රජයත් විශාල මැදිහත් වීමක් කරමින් ඉන්නවා. එන අපිට පුළුවන්කම ලැබුණා ඉදිරි මාසය සඳහා තෙල් ඇනවුම් කිහිපයක්ම තහවුරු කර ගන්නට. යනුව ඩීසල් ඇනවුමක් අපිට අප්‍රේල් 6-7 දිනවල ලැබෙනවා. ජෙට් A1 අප්‍රේල් 10-11 දිනවල ලැබෙනවා. දැවිතෙල් අප්‍රේල් 12-13 දිනවල ලැබීමට නියමිතයි. සහ පෙට්‍රල් අප්‍රේල් 16-17 කියන ඇනවුම් දැන්ට තහවුරුලා තිබෙනවා. තවත් අපි දීර්ඝකාලීන සහ කෙටි කාලීන ටෙන්ඩර් මගින් මේ ඇනවුම් සාතික කරගන්නට උත්සාහ කරමින් ඉන්නවා. කෙසේ වෙතත් ඔබ දන්නවා මේ යුද්ධමය තත්වයක් තුලදී එවැනි කටයුතු පහසු වෙන්නේ නැහැ. ඒ ඇනවුම් වලට සහ ඒ නැව ගමනාගමනට විටින්ට බාධා පැමිණෙනවා. කෙසේ නමුත් මේ වන විට අපිට යම් ප්‍රමාණයකට මේ අප්‍රේල් මාසය තුලදී මේ ඇනවුම් ප්‍රමාණය සාතික කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ මොහොතේදී ලෝකේ රටවල් සියල්ලම පහේ කරමින් සිටිනා වගේ අපිට තිබෙන්නේ අපේ තිබෙන බලශක්තිය අරපිරිමැස්වෙන් යුතුව පාවිච්චි කිරීම. ඒ සඳහා අපි දැනට බදාදා දින රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළා. ඒ වගේම ඒන් අමතර දිනවලදී රජයේ ආයතන වලට අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයේ පමණක් කැඳවාගෙන සේවය කරන්න කියලා අමාත්‍යාංශ ලේකම්වරු උපදෙස් ලබා දීලා තිබෙනවා. රජයේ උත්සව නතර කළා තියෙනවා. ඒ වගේම අපි මේ හැම කෙනාටම විශේෂ රාජ්‍යාංශ වැඩ කරන අයට තමන්ගේ ප්‍රවාහන කටයුතු සලසා ගැනීමේදී තනි වාහනේ ගමන් කරනවා වෙනුවට කණ්ඩායම් හැටියට වාහන භාවිතා කරන්න කියලා ඉල්ලා තිබෙනවා. ඒ අනුවත් අපි බලාපොරොත්තු වෙන යම් ප්‍රමාණයකට ඒ පැත්තෙන් මේ ඉන්ධන පරිභෝජනය අඩු කරගන්නට. සමස්තයක් හැටියට කණිතෙල් පරිභෝජනය යම් ප්‍රමාණයකට සීමා කිරීම සඳහා QR කේතය හඳුන්වා දුන්නා. 2026 මාර්තු මාසයේ පාරිශුද්ධ ඉන්ධන තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතෙන් සිට මේ වන විට 57,65,856ක් මේ QR කෝඩ් එක ලියාපදිංචි කරගෙන තිබෙනවා. අද හවස 2:50 වන විට මේ ප්‍රමාණය 57,65,856ක් දක්වා වාර්තා වෙලා තිබුණා. ඒ අනුව පසුගිය දවස්වල මේ QR කේතය ලියාපදිංචි කර ගැනීමේදී පැහැදිලි වර්ධනයක් දක්නට ලැබෙනවා. මාර්තු 15 වෙනිදා ලියාපදිංචි වුණේ 42,899යි. මාර්තු 16 වෙනිදා 3,37,068යි. මාර්තු 17 වෙනිදා 3,95,349යි. මාර්තු 18 වෙනිදා 3,01,463යි. මාර්තු 19 වෙනිදා 6,54,342යි. අද හවස 2:50 වන විට 1,82,189යි. පහුගිය මාර්තු 15 වෙනිදා සිට නව ලියාපදිංචි වීම 19,50,000ක් වාර්තා වෙනවා. ඒ වගේම මේ වාහනය අයිතිය මාරු වීම නිසා මේ ලියාපදිංචි කර ගැනීමට නොහැකි වෙච්ච අයට සිදු කරන ලද පහසුව අනුව මේ ඕවර්රයිඩ් පහසුකම නිසා 8,00,000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි ලබාගෙන තිබෙනවා. තවදුරටත් මේ ජාතික ඉන්ධන බලපත්‍රය National Fuel Pass එක මේ පද්ධතිය භාවිතා කිරීමේදී ගැටලු වලට මුහුණ දීපු අයට 0.76යි 0.19යි කියන WhatsApp අංකයට තමන්ගේ ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ
මේ අංකය හරහා ඔබට ඒ තාක්ෂණික මඟ පෙන්වීම ලබා දෙනවා මේ ගැටලු නිරාකරණය කරගන්න. ඊට අමතරව මේ ඉන්ධන භාවිතාවේදී යම් වංචනික ක්‍රියාවන් හෝ අවභාවිතයන් සිදු වෙනවා නම් එයත් මේ 07660191919 කියන WhatsApp අංකයට ලබා දෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඊට අමතරව දැන් අපි පෞද්ගලික සඳහා පැවැත්වුණු කැබිනට් මණ්ඩලයේදී මේ කටයුතු ඉදිරිමත් කර ගැනීම සඳහා අගමැතිතුමියගේ සහ තවත් කැබිනට් අමාත්‍යවරු 3 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටු 3ක් පත් කළා. ඒ කමිටු නිතිපතා රැස් වෙමින් අවශ්‍ය කරන සේවාවන් ඉදිරිමත් කරමින් පවතිනවා. මෙහිදී මේ අපි QR කේතය හඳුන්වා දීමෙන් සහ රජයේ නිවාර්ජනයක් බවට පත් කිරීමෙන් අපි බලාපොරොත්තු වන ඉන්ධන පරිභෝජනයේ අඩුවීම අඩු කිරීමට අමතරව එක් එක් ක්ෂේත්‍රවලට මේ දේවල් බලපාන ආකාරය අනුව ඒවට විසඳුම් දීම සඳහා කටයුතු කරගෙන යනවා. උදාහරණයක් හැටියට මේ වන විට බලශක්ති අමාත්‍යාංශ විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරලා තිබෙනවා. කර්මාන්ත හා ව්‍යාපාරික කටයුතු සඳහා ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය දිස්ත්‍රික්ක මට්ටමින් ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීලා තියෙනවා. යනුව මේ කර්මාන්ත ව්‍යාපාරික කටයුතු නිරත වෙන අයට ඔවුන්ගේ අවශ්‍යතාවය ඉදිරිපත් කරන්නට පුළුවන් සතිපතා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය එය ග්‍රාම නිලධාරිවරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්ගේ හෝ සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිතව ඉදිරිපත් කරාම ඒ අනුව මේ ඉන්ධන ප්‍රමාණය ලබා ගත හැකිව තිබෙනවා. මේ ආකාරයට එක් එක් ක්ෂේත්‍රයේ පැන්නේ ගැති ගැටලු ප්‍රමාණයක් විශ්ලා ගනිමින් යනවා. කෙසේ නමුත් මම යලිත් අවධාරණය කරන්නේ මේ යුද්ධයට දැන් සත් තුනක් ගත වෙලා තිබෙනවා. අපිට මෙහි අවසානයක් පිළිබඳව දින වකවානු පුරෝකථනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපට තිබෙන්නේ තිබෙන බලශක්ති ප්‍රමාණය ඉන්ධන විදුලිය ඇතුළු මේ සියලු බලශක්ති අර පිරිමැස්සින් යුතුව පාවිච්චි කිරීම. ඒක තමයි රටක් හැටියට මේ වෙලාව අපිට තිබෙන වගකීම් බවට පත්වන්නේ. තනිව මේ ඉන්ධන ගොඩගසා ගැනීමෙන් එහෙම නැත්නම් වංචනික ක්‍රියාවලින් හෝ අනීතික ක්‍රියාවලින් තෙල් ගොඩගසා ගැනීමට කටයුතු කළොත් ඒක මම හිතනවා සමාජයක් හැටියට ඒක තරම් සුසු ක්‍රියාවක් නොවේ. මෙවැනි තත්ත්වයකදී කවුරුත් කල්පනා කරන්න පුළුවන් Tamanට එවැනි ආකාර ඉන්ධන ප්‍රමාණයක් තබා ගැනීම සුරක්ෂිතයි කියලා. ඒ වගේම තව කොටසක් කල්පනා කරනවා මෙවැනි අවස්ථාවකදී යම් ජාවාරමක් කරහා වැඩි මිලට ඉන්ධන විකුණලා ජාවාරම්කාරී කටයුතු නිරත වෙන්නට. නමුත් අපි සියලු ජනතාව ඉල්ලා හිටින්නේ මෙවැනි අවස්ථාවකදී රට තුල පවතින තෙල් ප්‍රමාණය ඉන්ධන ප්‍රමාණය අර පිරිමැස්විනිතු පාවිච්චි කිරීමට ඔබගේ පැත්තෙන් ලබා දිය හැකි ඉහළම දායකත්වය ලබා දෙන්න. සමාජය පිළිබඳව රට පිළිබඳව සිතා මතා කල්පනා කරමින් ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලබාගෙන අවශ්‍ය ප්‍රමාණය අර පිරිමැස්විනිතු පාවිච්චි කරන්න. මොකද අපි මේ ඇනෝම් සාතික කරගෙන තිබුණත් අපිට තිබෙන එක සුරක්ෂිත පියවරක් තමයි තිබෙන ඉන්ධන ප්‍රමාණය අර පිරිමැස්විනිතු පාවිච්චි කිරීම. තෙල් පරිභෝජනයේ පමණක් නෙවෙයි විදුලි පරිභෝජනයේදීත් අපි එය සියලුම ජනතාව ඉල්ලා හිටිනවා. අර පිරිමැස්මෙන් යුතුව මේ සියලු දේවල් තමන්ගේ ගෙදරදී තමන්ගේ කර්මාන්තශාලාවේ තමන්ගේ කාර්යාලයේදී භාවිතා කරන්න. එය පොදු ස්ථානයක් වුණත් පුද්ගලික ස්ථානයක් වුණත් ඒ හැම එකක්ම තමන් වෙනුවෙන් සේවා වේදන ආයතන ස්ථාන ඒ වගේම මේ ඉන්ධන පරිභෝජනය වෙන්නේ අපේ රටට තිබෙන දැන් තිබෙන සම්පත් ප්‍රමාණය පරිහරණය කරලා පරිභෝජනය කරලා එය පිළිබඳව සිතා මත ඇත්තට මේ වෙලාවේදී දැනුවත්භාවයක් සහිතව මේ තිබෙන ඉන්ධන ප්‍රමාණය අර පිරිමැස්සෙන් යුතුව භාවිතා කළ යුතුයි කියන දැනුවත්භාවය සහිතව අපි හැමදෙනාම රටේ වැඩිහිටියන් දරුවන් හැමදෙනාම මේ ක්‍රියාවලිය නිරත වුණොත් රටක් හැටියට අපිට මේ අර්බුදයේදී ඒක ගොඩේමට විශාල පහසුවක් වෙනවා. ඒ නිසා අපි දැනට රාජ්‍ය හැටියට මේ ඉල්ලීම සිදු කරනවා.